බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තිරිසන් ලෝකයේ නුවණින් දකින්න. මේ තිරිසන් ලෝකය මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතවයි ස්ථානගත වෙලා තියෙන්නේ. ඔබ දකින්න මේ මහ පොළවේ ජීවත් වෙන බල්ලෙක් ගන්න, පූසෙක් ගන්න, හරකෙක් ගන්න, එළුවෙක් ගන්න, අලියෙක් ගන්න, කුරුල්ලෙක් ගන්න මේ කවුද පිංගතුනේ? පෙර ජීවිතයක සුන්දර මිනිස්සෙක්මයි පිංගතුනේ. ඔය බල්ලෙක් කියන්නේ පෙර ජීවිතයක සුන්දර මිනිස්සෙක්මයි. ඒ සුන්දර මනුස්ස ජීවිතය ලබලා පිංගතුනි සත් දහමක් ගැන දැනගෙන හිටියේ නෑ. සිල්පදයක් ආරක්ෂා කළේ නෑ. දානයක් පූජා කළේ නෑ. මෛත්‍රී චිත්තයක් ඇති කරේ නෑ. පිංගතුනි කාලා බීලා විනෝද වෙලා මැරිලා යමු කියලා හිතුවේ. කාම ඡන්දයන්ම වැඩුවා, පංච නීවරණම වැඩුවා. ජීවිතේ සැපයක්, ජීවිතේ ආස්වාදයක් කොටමයි ගත්තේ පිංගතුනි. එකතු වුණා, හම්බ වුණා, කෑවා, බිව්වා, විනෝද වුණා, සතුටු වුණා. අන්න ගැටෙන සිතෙන් මැරිලා යනවා පිංගතුනි. සිහියට නගා ගන්න පිනක් නැහැ, කුසලයක් නැහැ, යහපතක් නැහැ. කර්මයක්, කර්මඵල විශ්වාසයක් තිබ්බේ නැහැ. මේ ආගන්තුක ධර්මයන් පස්සෙන් ගිහිල්ලා කාලා, බීලා, නටලා, විනෝද වෙලා මැරෙමු කියන තැනයි හිටියේ. අන්න මැරිලා පිංගතුනි බල්ලෙක්, පූසෙක්, හරකෙක් වෙලා ඉපදෙනවා. දැන් මේ තිරිසන් සතා ධර්මය අධර්මය හඳුනන්නේ නැහැ. හොඳ නරක හඳුනන්නේ නැහැ. සීලය දුස්සීලභාවය හඳුනන්නේ නැහැ. පිංගතුනි අකුසලයෙන් අකුසලයටම සතර අපායෙන් සතර අපායටම යනවා. නමුත් මේ සෑම තිරිසන් සතෙක්ම පෙර ජීවිතයක පිංගතුනි සුන්දර මිනිස්සෙක්මයි. ඒ සුන්දර මනුස්ස ජීවිතය ලබපු වෙලාවේ මැරෙනවායි කියන කාරණේ දැනගෙන හිටියේ නෑ. මැරිලා නැවත උපදිනවායි කියන කාරණේ දැනගෙන හිටියේ නෑ. මැරෙනවා කියන කාරණේ දැනගත්තේ මැරෙන්න යන වෙලාවේ සිහියට නගා ගන්න කුසලයක් නෑ පිංගතුනේ.